ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තුන්වන 20 තරගය අද රාත්‍රී 7ට පල්ලිකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. තරග දෙකක් පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය මේ වන විටත් පරාජයට පත් වී අවසන්. කෙසේ නමුත් මෙවර 20 සංචිතය සඳහා නම් කෙරුණු සංචිතයේ සිටි නවයවුන් ක්‍රීඩක මතිෂ පත්‍රන ආබාධයකට ලක් වී තිබෙනවා. එමෙන්ම වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතද වැලපිට ප්‍රදේශයේ ආබාධයකට ලක් වී ඇති බවයි වාර්තා වන්නේ. මෙම ආබාධ නිසා ඔවුන් දෙදෙනාම සංචිතයෙන් ඉවත් කොට ඇති අතර ඒ වෙනුවට ඔවුන් දෙදෙනා සඳහා ආතිශ කළ ඇත්තේ ආසිත ෆර්නෑන්ඩු සහ ප්‍රමෝද් මදුශංකයි. මෙවන් අර්බුදකාරී තත්ත්ව මැද අද තරගයේ ක්‍රීඩාවක් කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම විය හැක්කේ බානුක රාජපක්ෂ, පැතුම් නිස්සංක, චාරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, නුවනිදු ෆර්නෑන්ඩු, දසුන් ශානක, ලහිරු මදුශංක, වනිදු හසරංග, නුවන් තුෂාර, දුෂ්මන්ත චමීර, මහේෂ් තීක්ෂණයි. කෙසේ හෝ ගෞරවාන්විත ජයක් ලබාගෙන තුන්වන තරගයේ ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවන්නයි අපි ප්‍රාර්ථනා කරමු.